ඊට මේක තමයි ඔයගොල්ලෝ බලන් හිටපු ට්‍රෙන්ඩ් ලයින් අඳින එකම වීඩියෝ එක. හරිද? මම ඔයගලන්ට කලින් දැම්මා වීඩියෝ එකක් මම කරනවා කියලා ට්‍රෙන්ඩ් ලයින් අඳින්නේ කොහොමද? මේක අවශ්‍යම වෙන වීඩියෝ එකක්. ඔයගොල්ලෝ ට්‍රේඩර් කෙනෙක් නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් මේක බලන්න ඕනේ. මේක අන්තිම වෙනකම් මේක බලගෙන ඉන්න මම දෙනවා හොඳ ටිප් එකක් මේකට. අපි මුලින්ම ට්‍රෙන්ඩ් ලයින් අඳින්න යන්නේ ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න කලින්. ඒක තමයි ඔයගොල්ලෝ කරන්න ඕනේ එකම දේ. හරිද? ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න කලින් ට්‍රෙන්ඩ් ලයින් අඳින්න ඕනේ ඕනම මාකට් එක BTC වේවා, Forex වේවා. හරිද? මං කියලා දෙන්නම් ට්‍රෙන්ඩ් ලයින් අඳින විදිය. හරිද? අපි යන් chart එකකට. මුලින්ම ට්‍රෙන්ඩ් ලයින් අඳින්නේ chart 3ක විතරයි. හොඳට මතක තියාගන්න. chart 3ක විතරයි ට්‍රෙන්ඩ් ලයින් අඳින්නේ. මුලින්ම අපි යනවා 1 day chart එකට. දැන් අපි ඉන්නේ 1 day chart එකේ. හරි? අපි මෙතනට යනවා. මෙතනට අපි ගන්නවා ට්‍රෙන්ඩ් ලයින්. හරි? මෙන්න මෙතන ඉඳන් අපි ට්‍රෙන්ඩ් ලයින් එක අඳිනවා මෙතනට. අපි ට්‍රෙන්ඩ් ලයින් අඳිද්දී ඔයාලට මම පෙන්නන හරිය ට්‍රෙන්ඩ් ලයින් අඳිද්දී ඔයගොල්ලෝ කරන වැරද්දක්. හරි? ට්‍රෙන්ඩ් ලයින් අඳින්න ඕනේ මෙහෙමයි. ඒ දැන් මේ ගොඩක් කට්ටිය අහන ට්‍රෙන්ඩ් ලයින් වල මෙහෙම තියෙන්න ඕනද? මේ මෙතන වල කැපෙන්න ඕනේ නැද්ද? නැත්නම් අපි ට්‍රෙන්ඩ් ලයින් අඳිනකොට අපි පුළුවන් තරම් වල බලන්න ඕනේ ට්‍රෙන්ඩ් ලයින් එකේ ටච් වෙන විදියට ට්‍රෙන්ඩ් ලයින් එක අඳින්න. හරිද? ට්‍රෙන්ඩ් ලයින් එක වල ටච් වෙන විදියට. මෙන්න මෙහෙම. හරිද? මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම අඳින වෙලාව ටච් වෙන විදියට උඩරිම. දැන් එතකොට මේ ට්‍රෙන්ඩ් ලයින් එකේ මෙතනත් ටච් වෙලා තියෙනවා. මෙතනත් ටච් වෙලා තියෙනවා. මෙතන. එතකොට 3යි, 4යි, 5යි. හරි? සාමාන්‍ය ට්‍රෙන්ඩ් ලයින් එක සාමාන්‍ය ට්‍රෙන්ඩ් ලයින් එක මේ ට්‍රෙන්ඩ් ලයින් එක මම ගොඩක් කැමති ට්‍රෙන්ඩ් ලයින් එකක්. හරිද? හේතුව මේකේ 1යි 2යි 3යි 4යි 5යි. මේකේ ටච් පොයින්ට් වල පහක්ම වැදිලා තියෙනවා. මේක තමයි සුපිරි ට්‍රෙන්ඩ් ලයින්. හරිද? හරි. අපි යන් 4 hour chart එකට. අපිට 4 hour chart එකට ගියාම හොඳට පෙන්නනවා. හරිද? 4 hour chart එකට ගියාම හොඳට අපිට පෙන්නනවා අර one day chart එකට වැඩිය. හරිද? එතකොට අපිට හොඳට තව මේක ට්‍රෙන්ඩ් ලයින් එකෙන් ඇඳ ගන්න පුළුවන්. අපි ආයෙත් මෙතනට මෙතන ඉඳන් මෙන්න මෙතනට ට්‍රෙන්ඩ් ලයින් එක ඇඳගත්තා. මෙහෙම දාන්න පුළුවන් ට්‍රෙන්ඩ් ලයින් එක. මීට කලින් මගේ තිබ්බ ට්‍රෙන්ඩ් ලයින් එක මේ විදිහට ට්‍රෙන්ඩ් ලයින් එක තිබ්බේ. ඒතකොට ට්‍රෙන්ඩ් ලයින් එක දැන් ඇවිල්ලා මේක දැන් ඇවිල්ලා බ්‍රේක් කරලා තියෙන්නේ මෙතනින්. ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න පුළුවන් බයි එකකට. හැබැයි දැන් ඔයගලන්ට පෙන්නන්න ඕන හින්දා මේ ට්‍රෙන්ඩ් ලයින් එක මම මෙහෙම අඳිනවා. හරි? මෙන්න මෙහෙම ට්‍රෙන්ඩ් ලයින් එක අඳිනවා. හරිද? හරිනම් මේ ට්‍රෙන්ඩ් ලයින් එක මෙන්න මෙහෙම තියෙන්න ඕන. මෙන්න මේක තමයි ට්‍රෙන්ඩ් ලයින් එක. හරි ඒක. හැබැයි දැන් මෙතනින් අප් එකක් ගිහලා තියෙන හින්දා අපි ට්‍රෙන්ඩ් ලයින් එක අඳින්නේ මෙහෙම. අපි ට්‍රේඩ් එකට ඒ කියන්නේ අපි මාකට් එකට ආපුවම සාමාන්‍යයෙන් අඳින්නේ මෙහෙම ට්‍රෙන්ඩ් ලයින්. හරි? එතකොට අපිට ටච් පොයින්ට් හොයාගන්න පුළුවන් 1යි 2යි 3යි 4යි 5ක්. මේකෙත් 5ක්. අපි මේකට අපි දාගන්නවා කලර් එක.
මෙතන අපි දාගත්ත ට්‍රෙඩ් එක. හරිද? ට්‍රෙඩ් එක දාගත්තා. හරි සාමාන්‍යයි. හරි ළමයි. සාමාන්‍යයි. මේ ඕනම එක්කෙනෙක්ට ට්‍රේඩ් එකට එන්න වෙන්න කලින් මාකට් එකට ඔයගොල්ලෝ කරන වැරද්දක් තමයි ට්‍රෙන්ඩ් ලයින් ඇඳ ගන්න නැති එක. හරිද? ඔයගොල්ලෝ මේ 3 මිනිත් chart එක වේවා 5 මිනිත් chart එක වේවා ඔයගොල්ලෝ ට්‍රේඩ් කරන්නේ ඔයගොල්ලෝ ස්කැල්පර් කෙනෙක් වේවා ස්විං ට්‍රේඩර් කෙනෙක් වේවා ඒත් මේ ට්‍රෙන්ඩ් ලයින් ඇඳ ගන්න ඕනේ. ට්‍රෙන්ඩ් ලයින් ඇඳගත්තට පස්සේ තමයි ඔයගොල්ලෝ ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න ඕනේ. දැන් අපි යන් 1 hour chart එකට. දැන් අපි ඉන්නේ 1 hour chart එකේ. දැන් ඔයගොල්ලන්ට යමක් ඇවිල්ලා පේනවද මේක? දැන් අපි 1 hour chart එකේ ඉන්නේ. අපි ට්‍රෙන්ඩ් ලයින් අඳිනවා නම් මම නම් ට්‍රෙන්ඩ් ලයින් අඳින්නේ 1 day 4 hours 1 hour. හරි? දැන් අපි ට්‍රෙන්ඩ් ලයින් එක ඇඳ ගන්නවා තව එකක්. මෙන්න මෙතන ඉඳන් මෙතනට. හරි උපරිමයට ටච් එක ගන්න ඕන ට්‍රෙන්ඩ් ලයින් එක. උපරිම ටච් එක. ඒකින්ද අපි මෙහෙම ට්‍රෙන්ඩ් ලයින් එක ඇඳ ගන්නවා. හරි? මෙහෙම ට්‍රෙන්ඩ් ලයින් එක ඇඳ ගන්නවා. අපි මේකට පුළුවන් ඔයාලට මේ ට්‍රෙන්ඩ් ලයින් එකට උඩ එකට එලාම්යක් තියාගන්න. මෙන්න මෙහෙම ටච් කරාම ඔයාලට පුළුවන් එලාම්යක් තියාගන්න. හරි? ක්‍රියේට් එලාම් කියලා ඔයාලට එලාම් දෙන්න පුළුවන්. මෙන්න මේක දැන් ක්‍රොස් වුණාම එතකොට එලාම් එක දෙනවා ක්‍රොස් වුණා කියලා. හරි? එතකොට ඔයාලා ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්නේ මෙතනින් බයි එකක් පෙන්නුවම හරි මෙන්න මෙතනින් ස්ටොප් ලොස් එක යට දා ගන්නවා මෙතන වගේ හරිද මොකද ඔයගොල්ලෝ 1 hour chart එකේ මේක සෙල්ලමක් නෙමෙයි හරිද මෙන්න මෙතනින් අපි ස්ටොප් ලොස් එකට දා ගන්නවා යටින් මෙන්න මේ වගේ මේ කැන්ලෙන් වගේ මම ලංකල් පෙන්නන්නම් මේ යට කැන්ලෙන් වගේ ස්ටොප් ලොස් එක දා ගන්නවා අපි ගන්නවා මෙතනින් බයි එකක් හැබැයි අපි එක පාර්ට්මන්ට් බයි එකක් ගන්නවද නෑ මම පෙන්නලා දෙන්නම් ඒකට හොඳ ටිප් එකක් අපි යනවා ඉන්ඩිකේටර් එකට. ඉන්ඩිකේටර් එකේ සර්ච් කරන්න V2 කියලා. V2 කියලා ගහපුවම මේගොල්ලන්ට ඔයගොල්ලන්ට ඕනම වෙන ඉන්ඩිකේටර් එකක් මේක ට්‍රේඩ් කරද්දි මේකෙන් තමයි ඔයගොල්ලන්ට සිග්නල් දෙන්න පුළුවන්. ඔයගොල්ලෝ සිග්නල් දෙන කෙනෙක් ඉන්නවනේ මේ ඉන්ඩිකේටර් එකෙන් හරි ලේසි මේ සිග්නල් දෙන්න. මේ ඉන්ඩිකේටර් එකෙන් මේකට තමයි කියන්නේ සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් ඩයිනමික් V2 කියලා. හරි. මේක ක්ලික් කරනවා. මේක ක්ලික් කරාම දැන් මේක ක්ලික් කරාම ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් මේකේ හොඳ ටිප් එකක්. හරි ඔයගොල්ලන්ට හිතා ගන්නත් බෑ. මේක තමයි වීඩියෝ එක. මං හිතන්නේ YouTube එකේවත් නෑ. මේ කොහෙවත් නෑ මේවා කියලා දෙන ඒවා. හරිද? ඔයාලට කෝස් එකට ගියත් මේවා කියලා දෙන්නේ නෑ. එම්පයර් ට්‍රේඩින් විතරයි. මං දැන් කියලා දෙන්නම් ඉස්සරහට මොකද්ද වෙන්න යන්නේ මේ ට්‍රේඩ් එකේ කියලා. අපි කෙලින්ම යනවා 4 hour chart එකට. අපි හයි ෆ්‍රේම් ඔක්කොම බලන්නේ. හරි හයි ෆ්‍රේම් බලනවා. ඔයාලා ස්කැල්පර් කෙනෙක් ඒවා 5 මිනිත් මේ ඔක්කොම සිද්ධ වෙන්නේ මේ ඔක්කොම සිද්ධ වෙන්නේ හයි ටයිම් ෆ්‍රේම් ෆෝම් මෙන්න මේ වගේ වෙලා ලොකු ටයිම් වලදී. හරිද? අපි බලමු 4 hour එකට ගිහලා. දැන් මොකද්ද පෙන්වන්නේ ළමයි? දැන් මොකද්ද පෙන්වන්නේ? දැන් පෙන්වන්නේ මේ මොකද්ද පෙන්වන්නේ? 93යි 971. ඔයගලන්ට මේ හිතා ගන්න පුළුවන් මේ මොකද්ද පෙන්වන්නේ කියලා. මේක තමයි කියන්නේ ඩයිනමික් රේන්ජ් සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස්. මේක තමයි පවර්ෆුල්ම ඉන්ඩිකේටර් එක තියෙන ඔයගලන්ට හිතා ගන්නත් බෑ. මේක ගොඩක් මේ ඉන්ඩිකේටර් ගොඩක් පවර්ෆුල්. හරිද? මේ ඉන්ඩිකේටර් ගොඩක් පවර්ෆුල් මේක හදන මේ හැදුවේ කරන්නම් මම හිතා ගන්න බෑ ඇයි මේක ෆ්‍රී දීලා තියන්නේ කියලා මම නම් මේකෙන් ගොඩක් වැඩ ගන්නවා මේකෙන් හරිද මෙතනින් ළමයි මෙතනින් දැන් අප් එකක් යනවා නම් මේක තමයි රේන්ජ් එක හරිද 93යි 971 BTC දැන් BTC තියෙන්නේ හරිද දැන් BTC තියෙන්නේ කීයද 88 හැබැයි මම නම් හිතන්නේ තාම මේ BTC
මේ හරි අප් එකක් කියලා මම නම් හිතන්නේ හරි අප් එකක් කියලා. හේතු ගොඩක් තියෙනවා. ඒ හේතු කියන්න වෙලා මදි මට. හරිද? දැන් අපි යන් one day chart එකට. one day chart එකට ගියාම ඔයගලන්ට full කතන්දරය පෙන්නනවා. මේක තමයි කතන්දරේ. හරිද? ඔයගොල්ලෝ ට්‍රේඩ් කරද්දී නිකන් ඇස් පියාගෙන ට්‍රේඩ් ගන්න එපා. කාගවත් ඇවිල්ලා VIP සිග්නල් වල බලන්න යන්න එපා. ඔයගොල්ලෝ ගාව VIP සිග්නල් තියෙනවා. මේ තමයි VIP සිග්නල් එක. ඔයගොල්ලන්ට හිතා ගන්නත් බැරිව වෙන්න බැරි වෙන මේ VIP සිග්නල් එක ගොඩක් මේ වටිනවා මේ ඉන්ඩිකේටර් එක. හරිද? දැන් one day chart එකට ගියාම මේක හොඳට පෙන්නනවා. හරිද? මේක අප් වෙනවා නම් මේක තමයි ඔයගොල්ලන්ගේ ටාගට් එක. හරිද? මෙතනින් තමයි ඔයගොල්ලෝ තීරණය කරන්නේ. ඔයගොල්ලෝ 1 week ගියත් 1 month chart වලට ගියත් මෙච්චර සිග්නල් එකක් ගන්න බෑ. මේක තමයි සිග්නල් එක. ඔයගොල්ලන් ටාගට් කරන්න පුළුවන් ඕන වැඩක් එක්ක. හරිද? ඕන වැඩක් එක්කට ඔයාට ඔයාට යන්න පුළුවන් ඕන ආගියුමන්ට් එකකට. හරිද? එයාලා කියයි නෑ ඇවිල්ලා 100 ගණන් වලට යනවා. ඔයාට කෙලින්ම කියන්න පුළුවන් 90යි 347 BTC. හරිද? මෙන්න මේක. මෙන්න මෙතනින් අප්පුණා කියන්නේ ඊට පස්සේ ආයෙ තියෙන්නේ මෙතන. හරිද? මෙන්න මේ රේන්ජ් එක. මේ රේන්ජ් එක අප්පුණා කියන්නේ BTC ඔයගලන්ට ඕන මාකට් එකේ ගාම ඕන මාකට් එකේ මේකෙන් ගන්න පුළුවන් මොන්ඩේ chart එකට ගියාම. මේක තමයි ළමයි ඔයගලන්ගේ zone එක. buy කරද්දි මේක තමයි zone එක. හරිද? මෙච්චරයි. මේක තමයි zone එක. දැන් මොකද වෙන්නේ මේ මෙතනින් බ්‍රේක් කරොත් එහෙම. බ්‍රේක් කරොත් මෙන්න zone එක. බ්‍රේක් කරොත් මේක තමයි zone එක. හරිද? 74යි 177. BTC වැටෙනවා නම් මම නම් හිතන්නේ මේ මෙච්චර වැටේ. හැබැයි මේ රේන්ජ් එක මේ පෙන්නලා දීලා තියෙනවා රේන්ජ් එක 67යි 560. හරිද? ඊට පස්සේ 58යි 0.65. 58000 හරිද? ඒ ගණන් වලට යනවා. හරි. එතකොට මේ හරිම සිම්පල් ළමයි. හරිද? ඔයගොල්ලෝ ක්ලාස් ගිහිල්ලා VIP මන් දන්නේ නැහැ ඇයි කියලා. හැබැයි මට කොට සන්තෝසයි. දැන්ට මගේ මේ ඉන්ඩිකේටර් ගත්ත කට්ටියත් මේ මට මැසේජ් කරනවා. හරියලා ගොඩ ගිහිල්ලා ඉන්නේ කියලා. හරි ලොකු දෙයක් මට ට්‍රේඩ් වෙලා ලොස් වෙච්ච කට්ටියට මගේ ඉන්ඩිකේටර් එක අරන් මම ඒක පොඩ්ඩක් පෙන්නන්න මම ඒක හැදුවෙත් එල මමත් ලොස් වුණේ ඇත්තරම මේ තියෙන එකම එක ඉන්ඩිකේටර් එකක්වත් ඔයගොල්ලෝ විශ්වාස කරන්න එපා මම නම් හිතන්නේ මේ ඔක්කොම මේ රේඩින් විව් එකේ මම දැම්මට ඉන්ඩිකේටර් මේ ලොස් වෙන්නම තමයි තියෙන්නේ මොකද ඔක්කොම රීප්‍රින්ට් වෙනවා හරිද මම ඔයගලන්ට කියන්නේ ට්‍රේඩ් කරන්න කලින් ට්‍රෙන්ඩ් ලයින් ඇඳගන්න මේ වගේ හරිද මම දැන් පෙන්නන්න මගේ ඉන්ඩිකේටර් එකේ එක දෙයක් මේ තමයි මගේ ඉන්ඩිකේටර් එක දැන් ඉන්නේ 1 hour chart එකේ මම මේක කරන්නේ 4 hour chart එල 1 hour chart මේක සපෝට් කරනවා 4 hour එකටයි 1 hour එකට හොඳටම 1 day එකටත් යන්න පුළුවන් හැබැයි 4 hour එකෙන් තමයි මේක එන්ට්‍රි ගන්නෙ 4 hour chart එක හරිය හොඳයි මේක දැන් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මේ මෙතන බයි එකක් අරගෙන හරිද මේ ලයින් එක තමයි ටාගට් එක දැන් මේ ටාගට් එකක් ගහලා තියෙනවා මෙතන ටාගට් එක දැන් මේ යන්නේ දෙවෙනි ටාගට් එක දෙවෙනි ටාගට් එක දැන් මේ ලයින් එක තියනවා ඒක දැක්කද මේ මං ඇඳපු ට්‍රෙන්ඩ් ලයින් එක ට්‍රෙන්ඩ් ලයින් එක ඒකේ වදින්න යන්නේ දැක්කද ඔයාලට පේනවා මම මේ පොඩ්ඩක් මේක පෙන්නන්න දැක්කද මේ ට්‍රෙන්ඩ් ලයින් එකේ මෙතන වදින්න යන්නේ හරිද මං ඇඳපු ට්‍රෙන්ඩ් ලයින් එක ඒක තමයි කියන්නේ ට්‍රෙන්ඩ් ලයින් අඳින්න කියලා දැන් මේ ලස්සනට ට්‍රෙන්ඩ් ලයින් එක තියෙනවා මං ඇඳපු ට්‍රෙන්ඩ් ලයින් හරිද මම මේ පර්සනලි මං ඇඳපු ට්‍රෙන්ඩ් ලයින් මම මෙතන මේ එලාම් එකක් තියලා තියෙන මෙතන එලාම් එක මෙතනින් ක්‍රොස් වුණොත් එහෙම ළමයි මෙතනින් ක්‍රොස් වුණොත් මම සේල් එකක් ගන්නවා. හරිද? මං ඉන්නේ මං ඉන්නේ මෙන්න මෙතන ගිහිලා වදිනකම්. මම සේල් එකට එන්ටර් වෙන්නේ මම ට්‍රේඩ් වලට එන්ටර් වෙන්නේ නැහැ
සේල් එකට එන්ටර් වෙන්නේ මෙන්න මෙතන ගිහිල්ලා ආයෙ බෑක් එකක් එනවා. නැත්තම් මෙතන මෙහෙම වැදිලා ආයෙ මෙතන ඇදලා ආයෙ උඩ යන්නත් පුළුවන්. ඔයගලන්ට මම හොඳට කියලා දෙන්නම් දැන් ට්‍රෙන්ඩ් ලයින් වලින් කොහොමද ට්‍රේඩ් වලට එන්න වෙන්නේ කියලා. හරිද? හරි. දැන් ට්‍රෙන්ඩ් ලයින් එක මෙහෙම තියෙනවා. ඔයගොල්ලෝ ඔක්කොම දැන් ඇඳගත්තා. හරිද? කොහොමද මම දැන් කියපු විදිහට 1 day 4 hours 1 hour. හරිද? ඔයගොල්ලෝ මේ තුනේ 1 hour chart එකට තමයි යන්න ඕනේ. අපි යමු 1 hour chart එකට. දැන් පේනවද? හරි ලේසි මේක. හරිද? 1 hour chart එකට ගියා. අපි buy එකක් ගන්නව නම් අපි ඉන්නවා මෙන්න මෙයා මෙතන ටච් කරනකම්. දැන් අපි කියමුකෝ ට්‍රේඩ් එක ඔය මෙහෙ තියෙන්නේ කියලා. ඔයගොල්ලෝ සේල් කරන් දඟලනවා. හරිද? S පියාගෙන. හරිද? ලොස් වෙනවා. වැඩි වෙල දඟලන්න ඕනේ නැහැ. හරිද? මෙන්න මෙතන වෙල ටච් වෙනවා. මේක ට්‍රෙන්ඩ් ලයින් එක. හොඳට පේනවද? මේක ටච් වෙලා කෙලින්ම buy එකක් ගන්නවා. හරිද? 1 hour chart එකේ. එතකොට ස්ටොප් ලොස් එක මෙන්න මේ වගේ තියාගන්න. හරිද? හරිද? 100% වින් එක වෙනවා. මෙතන ටච් කරා මං ඇඳපු ට්‍රෙන්ඩ් ලයින් එකේ මෙතනින් සේල් කරා. හරිද? මෙතනින් සේල් කරා. ටච් වුණා. මෙතනින් සේල් කරා. හරිද? ඊට පස්සේ මෙයා මෙතන ඉඳන් මෙතනට ඇවිල්ලා. දැන් මොකද වෙලා තියෙන්නේ? මෙතන ටච් කරා. හරිද? දැන් මෙයා මේක බ්‍රේක් වුන්නේ නැහැ. හරිද? අපි ආයේ මේක ටච් කරපු හින්දා සමහරවිට මෙයා මෙතන දැන් මේ ඔයාලා හිතේ මට ඇවිල්ලා කියන්න පුළුවන් කියලා මෙහෙම ගන්න කියලා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ට්‍රේඩ් ඔයගොල්ලෝ ලොස් වෙනවා සමහරවිට ඔයගොල්ලෝ වින් කරනවා. හැබැයි ඇයි අපි ස්ටොප් ලොස් එකක් දාන්නේ? හරිද? ස්ටොප් ලොස් එක වගේ තමයි වින් එක. වින් එක කෙලිම 10 කියමුකෝ 10 වින් එක. හරිද? 10යි වින් එක. හරිද? එතකොට 100ට 1ක් තමයි ඔයගොල්ලෝ ලොස් වෙන්නේ. 100ට 1ක් තමයි ඔයගොල්ලෝ ස්ටොප් ලොස් එක දාන්නේ. ඔයගොල්ලන්ගේ මනි මැනේජ්මන්ට් එක හරිද? රිස්ක් මැනේජ්මන්ට් එකේ තියවන රිස්ක් මැනේජ්මන්ට් එක අනිවාර්යෙන් වටිනවා. ට්‍රේඩ් කරද්දි 100ට 1ක් තමයි ඔයගොල්ලෝ ස්ටොප් ලොස් එකට දාන්නේ. ඒතකොට අපි කියමු ඔයගොල්ලන්ට ඩොලර් 100ක් තිබ්බා කියලා. ඩොලර් 10ක වගේ තමයි ස්ටොප් ලොස් එකට සෙට් කරගන්න ඕනේ. හරිද? ස්ටොප් ලොස් එකට ඩොලර් 10ක් සෙට් කරගන්න ඩොලර් 100ක් තියෙනවනේ. හරිද? ඒතකොට ඔයගොල්ලන් ගේන් එක හරිද? ඔයගොල්ලන් හිතා ගන්න පුළුවන්. ස්ටොප් ලොස් එක වැදුනා අවුලක් නැහැ. දැන් මෙතනින් ඔයගොල්ලෝ බයි කරනවා. මෙතනින්. නිකන් හරි මෙතනින් බ්‍රේක් වුණා. හරි. කිසි ප්‍රශ්නයක් නැහැ. බ්‍රේක් වුණොත් එහෙනම් මොකද කරන්නේ? ස්ටොප් ලොස් එක වැදුනා. හරිද? ආයෙ මොකද කරන්න ඔයගොල්ලෝ? මෙතන එල සේල් කරන්න යනවද? අනිවාර්යෙන් සේල් කරන්න ඕන. මෙතනින් බ්‍රේක් වුණා කියන්නේ ඔයගොල්ලෝ සේල් එකට යනවා. එච්චරයි. ඊට පස්සේ මෙතන තමයි. ට්‍රේඩින් කියන්නේ එහෙම තමයි. හරිද? ලොස් වෙනවා වින් කරනවා. හැබැයි මේක සූදුවක් කියලා හිතන්න එපා. මේක සූදුවක් නෙමෙයි. හරිද? මේ අපි ඇනලයිස් කරන්න ඕන. ඇනලයිස් කරන්න මේ මම දැන් කියලා දුන්නා. හරි ලේසි ඒවල ට්‍රෙන්ඩ් ලයින් වලින්. දැන් ඔයගොල්ලෝ මෙතනින් බයි කරලා තිබ්බනම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් දන්නවා මේ ට්‍රෙන්ඩ් ලයින් එක ඇඳලා අපි තියෙන්නේ 1 day chart වලින් 4 hour chart වලින් 1 hour chart වලින්. මෙතන වදිනවා. හරිද? මෙතන අනිවාර්යෙන් වදිනවා මෙතන. හරිද? දැන් නිකන් හරි ඔයාලට පුළුවන් තවත් ඕනනම් ට්‍රෙන්ඩ් ලයින් එක ඇඳ ගන්න. ඔයාලට ෂුවර් නැත්තම්. මෙන්න මෙතන ඉඳන් 1 hour chart එකේ ඔයගොල්ලෝ ඉන්නේ සෙල්ලම් නැහැ මේව. හරි? මෙන්න මෙතන ඉඳන් ආයේ ට්‍රෙන්ඩ් ලයින් එක ඇඳ ගන්න. ඇයි දන්නවද? එයා මෙතනට ටච් කරලා තියෙනවා. එයා ටච් කරලා තියෙනවා කියන්නේ එයා මෙතන වැදිලා සමහර විට මෙතනින් බෑක් එකක් එන්න පුළුවන්. ඒතකොට ඔයගොල්ලෝ ට්‍රේඩ් එක නවත්තන්න ඕනේ. මේ ට්‍රෙන්ඩ් ලයින් එක ක්‍රොස් කරනකම් ඔයගොල්ලෝ මේ ට්‍රේඩ් එකේ යන්න ඕනේ. අපි දන්නේ මේ ට්‍රෙන්ඩ් ලයින් එක අපි යන් 4 hour chart. අපි 4 hour chart එකට ගිහිල්ලා මේ ට්‍රෙන්ඩ් ලයින් එක මෙහෙම ඇඳගන්න. හරිද? මේක තමයි ඔයගොල්ලන්ගේ ට්‍රෙන්ඩ් ලයින් එක. දැන් මෙයා මෙතනින් ක්‍රොස් කරනකම් ඔයාලා මේකට දාන එලාම් එකක්. එලාම් එකක් දාගන්න. ක්‍රොස් කරනකම් මේ ට්‍රෙන්ඩ් එක ඔයගොල්ලෝ යන්න ඕනේ. හරිද? නිමක් නැහැ මේකට. හරිද? ක්‍රොස් කරනකම් යන්න. හරිද?
ඔයාලට කිසිම ඉන්ඩිකේටරයක් වැඩක් නැහැ. ට්‍රෙන්ඩ් ලයින් වලින් ට්‍රේඩ් කරනවා නම් මේක ක්‍රොස් වෙනකන් යන්න. මේක ක්‍රොස් වුණාම හරිද? එයා ඇවිල්ලා අපි මෙතන ටච් කරනවා. හරිද? මෙතනිකුත් ඇවිල්ලා බ්‍රේක් කරේ නැත්තම් ඔයගොල්ලෝ ට්‍රේඩ් එකක් ගන්නවා ආයෙ ඇවිල්ලා බයි එකක්. මේක තමයි ඔයගොල්ලන්ගේ ට්‍රේඩින් ට්‍රෙන්ඩ් ලයින් මෙතඩ් එක. කවුරුත් කියලා නොදුන්නු ට්‍රේඩින් ට්‍රෙන්ඩ් ලයින් මෙතඩ් එක මෙච්චරයි. හරි සිම්පල්. මං හිතන්නේ අදින ඔයගොල්ලෝ ලොස් වෙලා ඉන්නවනම් ලොස් වෙයි කියලා. මේ ඔයාලා ස්කැල්පින් කරනවා නම් මොනා කරත් මේ ට්‍රෙන්ඩ් ලයින් මුලින්ම ඇඳගත්තට පස්සේ තමයි ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න ඕනේ. මේ ගොඩක් වටින වීඩියෝ එකක්. කවුරුත් කියලා නොදුන්නු මමත් මම ගොඩක් අමාරුලා හොයාගත් දේවල් මේවා. හරිද? මේ ට්‍රෙන්ඩ් ලයින් ගොඩක් වටිනවා. හරිද? ට්‍රෙන්ඩ් ලයින් විතරක් ඔයගොල්ලන්ට පාවිච්චි කරලා ට්‍රේඩ් ගන්න පුළුවන්. විශ්වාස කරන්න. කිසිම ඉන්ඩිකේටරයක් ඕනේ නැහැ. ට්‍රෙන්ඩ් ලයින් විතරක්. ඔයගොල්ලන්ට හොඳට පේනවා මෙතන ටච් කරා. හැබැයි වොලියම් එකක් දාගන්න ඕනේ යට. දැන් වොලියම් එකේ යට ටච් කරා. මෙයා මෙතන ටච් කරා. මෙයා මෙතනින්දම ඔයාලා ට්‍රේඩ් එක අරන් තියනවා නම් මේ ට්‍රෙන්ඩ් ලයින් එකේම ඔයගොල්ලන්ට යන්න පුළුවන්. විශ්වාස කරනවා. මේ ට්‍රෙන්ඩ් ලයින් එකේම ඔයගොල්ලන්ට යන්න පුළුවන් ට්‍රේඩ් එක until මේ ලයින් එක ක්‍රොස් කරනවා නම් ඔයගොල්ලන්ට කිසිම ඉන්ඩිකේටරයක් ඕනේ නැහැ. මේ ට්‍රෙන්ඩ් ලයින් එකේ යනවා. හැබැයි මගේ ඉන්ඩිකේටර් එකේ මගේ ඉන්ඩිකේටර් එකේ මේකේ දෙනවා ගොඩක් buy and sell. 1 hour chart එකේ වැඩ ගන්න පුළුවන් 4 hour chart එකේ මෙතන earn එක වැඩි. අර ට්‍රෙන්ඩ් ලයින් එකට වැඩි අත්‍යම කියනවා මෙතන ඇවිල්ලා earn එක වැඩි. earn එක වැඩි හේතුව දැන් මෙතනින් මෙයා sell එකක් දුන්නාම stop loss එක දීලා තියෙනවා. හරිද මේ මෙතන. හරි. එතකොට මේක තමයි වාගේ මේ ටාගට් එක. හරිද? මෙතනින් ආයේ මෙතනින් buy කරා. මෙතනින් මෙතනට යනකම් ගියා මෙයා සේල් එකක් දුන්නා ආයෙ මේක තමයි වාගේ ටාගට් එක මෙතනින් නැවුත්වා ට්‍රේඩ් එක කිසිම ඊට පස්සේ ට්‍රේඩ් එකක් දීලා නැහැ මෙතනින් ආයෙ දුන්නා බයි එකක් මේ ලයින් එක තමයි ඔයගලන්ගේ ටාගට් එක මම මේ ඇත්තටම පෙන්වන්නේ ලයිව් chart එකේ මම මේ පෙන්වන්නේ හරිද දැන් ඊළඟ ටාගට් එක තමයි මෙයා මෙතන මේක බයි කරා මෙන්න මෙතනින් තමයි ඔයගලන්ගේ මෙයාගේ යන ටාගට් එක මෙයා හරියට පෙන්වලා දීලා තියෙනවා මේ ටාගට් එක. ඉතින් කවදාවත් ලොස් වෙන්නේ නැහැ මේ ඉන්ඩිකේටර් එක ගත්තොත්. ලොස් වෙනවා මම මේ 100ක් කියන්නේ. ඔයාලට හොඳට බලා ගන්න පුළුවන් ලොස් වෙනවා සමහර වෙලාවට. හැබැයි මේකේ 95%ක්ම ලොස් වෙන්නේ නැහැ. මොකද මේකේ මම හදලා තියෙන්නේ. මේක හදලා තියෙන්නේ ඇත්තටම ඔයගොල්ලන්ට හිතා ගන්න බෑ මේක හදලා තියෙන විදිහ මේ ඉර් කැලේ ගොඩක් ඔයාලා පිස්සු වගේත් ඇති. මේක අවුරුදු ගානකට හදලා තියෙන්නේ. මම මේක ඇක්සස් දෙනවා අන්ලිමිටඩ්. මේක දැන් ඔයාලට හොඳට බලා ගන්න පුළුවන් S50 අපිට මම උන මෙහෙට ගිහිල්ලා පෙන්නන්නම් බොරු නෙමෙයි මම මේ හදපු ඉරි කෑල්ල නෙමෙයි මෙතන එලා බයි කරා මේ තමයි ඔයගලගේ ටාගට් එක ඔයගලන්ට හිතා ගන්නත් බෑ මම 4 hour chart එකේ ඉන්නේ 4 hour chart එකේ මේ එක කැන්ඩල් එකක් ඇති ඔයගලන් එක ට්‍රේඩ් එකකට ඔයාලා විශ්වාස කරනවද එක ට්‍රේඩ් එකක් ඇති මුළු මම හිතන්නේ සතියකටම ඇති එක ට්‍රේඩ් එකක් ගත්තොත් මේ එක කැන්ඩල් එකක් ඉතින් ඔයගොල්ලෝ බොරුට ලොස් වෙන්න ඕනේ මට මැසේජ් එකක් දාන්න මට මැසේජ් එක දාන්න මම මේ ඉන්ඩිකේටර් එක මම දෙන්නම් මම ඇක්සස් දෙන්නම් අන්ලිමිටඩ් දැනට මම හිතන්නේ ලංකාවේ තාම කවුරුත් ඉන්ඩිකේටර් හදන්නේ මම තමයි එකම ඉන්ඩිකේටර් හදන එකන මේ ලංකාවටම මම හිතන්නේ එහෙම මම දැකලා නැහැ කවුරුත් අපි ලංකාවේ ඉන්ඩිකේටර් විකුණනවා රට කට්ටිය ඔක්කොම ඉන්ඩිකේටර් විකුණන්නේ එහෙනම් good luck guys එහෙනම් ladies and gentlemen good luck thank you very much ඔයාලා මාත් එක්ක හිටියට මේ මෙච්චර කල් හරි මම දැන් ඔයගලන්ට මේ ට්‍රේන් ලයින් ගැන කියලා දුන්නා. හොඳ ගමනක් යන්න පුළුවන් ඉස්සරහට. ෂෙයා කරන්න මගේ වීඩියෝ එක ලයික් කරන්න. ස්කෑම් වෙන්න එපා බොරුවට ස්කෑම් වෙන්න එපා. ගොඩක් කට්ටිය මේ මගේ මේ ඉන්ඩිකේටර් ගන්නත් බයයි මොකද ඒගොල්ලෝ ගොඩක් ස්කෑම් වලට මාට්ටු වෙලාලු. හරි මම ඒක දැක් කියන්න ඕනේ මේ මගේ නම්බරේ ඉල්ලනවා මම නම්බරේ දෙන්නම් මගේ WhatsApp නම්බරේ මගේ ඉන්ඩිකේටර් එක ගත්තොත් විතරක් නැත්තම් මගේ බොට් කෙනෙක් කියලා ගත්තොත් මම මගේ WhatsApp එක දෙන්නම් මොකද මට හැම එකකාරම මම ගෲප් එක හදන්න නැත්තේ ඒකයි මම කැමති නෑ මේ
ගෲප් හදලා මේ මට ඒවට ඇත්තටම වෙලාවක් නැහැ. හරි අපි ට්‍රේඩ් ගොඩ යන්. මේක තමයි ට්‍රෙන්ඩ් ලයින් මෙතඩ් එක. 1 hour chart, 4 hour chart, day. ඩේ chart එක and ට්‍රෙන්ඩ් ලයින් ඇඳගත්තා. ඊට පස්සේ ට්‍රේඩ් ගන්න පටන් ගත්තා. දැන් ඔයගොල්ලන්ට හොඳට පේනවා මේක තමයි ට්‍රෙන්ඩ් ලයින් එක. good luck guys and ladies welcome. subscribe කරන්න good luck.